right. අද මම කියා දෙන්න යන්නේ පොඩි phrase එකක්. මේක අපිට informal situation එකකදී අපිට මේක use කරන්න පුළුවන්. Right. Let's look what it is. Right. Go for it. You can see go for it. Here go for it. Go for it. Go for it කියලා කියන්නේ මොකක්ද? When someone asks something for our approval, then we can use go for it. Go for it. මම පුංචි උදාහරණයක් කියන්නම් ඔකට. මම ඔයාගෙන් අහනවා would you mind if I use your phone? Would you mind if I use your phone? මම ඔයාගේ ෆෝන් එක ගත්තර කමන්නේද? එතකොට ඔයාට කියන්න පුළුවන් no problem, go for it. ඔයා කැමති නම් ඒ වැඩේට ඔයා කැමති නම් approval එක දෙන්න මට ඔයාට පුළුවන් use කරන්න no problem, go for it. Go for it. That means you can use my phone. අපි මොකක් හරි දෙයකට approval කරන්න ඕන නම් අපි ඒක confirm කරනවා නම් අපි කැමති නම් ඒ දේ කරනවට ප්‍රශ්නයක් නැත්නම් අපිට පුළුවන් go for it කියන එක use කරන්න. තව උදාහරණයක් කියන්නම්. Can I ask you a question? I ask you. Can I ask you a question? ඔයාගෙන් ප්‍රශ්නයක් අහන්න පුළුවන්ද? No problem. Go for it. It's okay. Go for it. අහන්නකෝ. අහන්නකෝ බලන්න. අහන්නකෝ කියන්න පුළුවන් අපිට ask කියනකට වඩා go for it කියලා කියන්න පුළුවන්. මම හිතනවා දැන් ඔයාලට ඒක පැහැදිලි කියලා. අපි තව උදාහරණයක් ගමු. පුංචි ළමෙක් ඇවිල්ලා අපෙන් අහනවා may I go to play? මම සෙල්ලම් කරන්න යන්නද? එතකොට අපි කැමති නම් අපිට පුළුවන් නම් එයාට අවසර දෙන්න we can use what? Go for it. It's okay baby, go for it. කමන්නේ බබා යන්න. මම හිතනවා හරි වැදගත් වෙයි කියලා මේක. එකක් තමයි informal situation එකකදී ඔයාට පුළුවන් ඒ කියන්නේ එච්චර සම්භාවනීය අවස්ථාවක් නෙවෙයි නම් ඔයාට පුළුවන් ඒ වෙලාවේදී go for it කියන එක use කරන්න. හැබැයි අපිට වැදගත් අවස්ථාවක් එනවනම් ඒ කියන්නේ අපි පොඩ්ඩක් polite විදිහට කතා කරන්න ඕනේ තැනකදී we can't use go for it. අපිට go for it කියන එක use කරනවට වඩා it's better to use go ahead. Go ahead කියන එක හරි ලස්සනයි. හිතන්නකෝ මෙන්න මෙහෙම සභාවකදී සාමාන්‍යයෙන් හිතන මීටින් එකකදී ඔයාගෙන් කෙනෙක් අහනවා sir excuse me can I ask you a question? සමා වෙන්න මට ඔයාගෙන් ප්‍රශ්නයක් අහන්න පුළුවන්ද? එතකොට ඔයාට go for it කියනවට වඩා මේ මීටින් එකේදී ඔයාට use කරන්න පුළුවන් go ahead. That what it is I want to tell you. Keep remember, right? Okay, goodbye.